බලමු මේ කෝඩ්ස් කියන එකෙන් මොකද වෙන්නේ කියලා. මේ කෝඩ්ස් කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ කොච්චර කෝඩ්ස් ප්‍රමාණයක් තියනවද, ඒ වගේ මොනවද සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවන්. අන්න ඒ වගේ අපි අර මුලදිම ඩෑෂ්බෝඩ් එකේ ක්වික් සෙටප් එකෙන් කරගත්තා වගේ අපිට මෙතන පුළුවන් තව ඇඩ් කරගන්න. එක්ක මේ තියෙන එක ඩිලීට් කරන්න. අපි බලමු තව එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මෙතන මේ කෝඩ්ස් වලට ගියාට පස්සේ තියෙනවා කොළපාට බටන් එකක් ඇඩ් කෝඩ් කියලා. අපි ඒක ක්ලික් කරාට පස්සේ අපිට දෙන්න පුළුවන් කෝඩ් එකේ නම. අපි දාමු කෝඩ් 2 කියලා. දාලා අපිට ඒකේ තියෙනවා මොනවද සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවන් කියලා තෝරන්න. අපි පළවෙනි කෝඩ් එකේ ක්‍රිකට්, ඒ වගේ අපිට එක එක කෝඩ් වලට එක එක ක්‍රීඩාවන් දෙන්න පුළුවන්. අපි හිතමු මේකට හොකි ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ගොල්ෆ් ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් කෝඩ් කියන එක තමයි දෙන්න ඕනේ. එතකොට මෙතන පෙන්නනවා අපේ ඒ දෙවෙනි කෝඩ් එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කෝඩ් එක ආපහු එඩිට් කරගන්න ඕන නම් මේ පැන්සලක් වගේ තියෙන අයිකන් එක ක්ලික් කරලා අපිට ඒක එඩිට් කරගන්න. ඊට පස්සේ save changes දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ configure slots කියන එකෙන් ගියාට පස්සේ අපේ ඒ දැන් මෙතන පෙන්නන්නේ නැහැනේ අපි තාම ඒ ස්පෙસિෆික් කෝඩ් එකට අදාළව අපි මුකුත්ම දාලා නැහැ. මොනවද තියෙන ටයිම් ස්ලොට්ස්, මොනවද කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක අපි මේවා තාම දාලා නැහැ. අපි බලමු දැන් ඒක කොහොමද ඇඩ් කරගන්නේ කියලා. අපිට ඒ කෝඩ්ස් කියන තැන configure slots කියන බටන් එක ක්ලික් කරලා යන්නත් පුළුවන්. නැත්නම් මේ වම් අත පැත්තේ තියෙන slots configuration කියන ටැබ් එක ක්ලික් කරලත් අපිට යන්න පුළුවන්. අපිට මෙතනදී පෙන්නනවා කෝඩ් 1 එකට අපි කොහොමද ඒවා දාලා තියෙන්නේ. අපි දාලා තියෙනවා මෝර්නින් ඒවා පැයකට 3000 ගානේ, ඊවිනින් ඒවා 3500 ගානේ. අපිට පුළුවන් මෙතනදී කෝඩ් 2 එක සිලෙක්ට් කරලා create කියන එක දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ස්ලොට් එකේ නම දෙන්න. අපි හිතමු slot morning කියලා දානවා. අපිට පුළුවන් ඒ එක ස්ලොට් එකකට කොච්චර ටයිම් එකක් දෙනවද කියලා. අපි මෙතනදී අපි හිතමු හැම ස්ලොට් එකකටම අපි දෙනවා පැය ගානේ. ඊට පස්සේ ඒ එක පැයකට කොච්චර මුදලක් දෙනවද කියලා. අපි හිතමු රුපියල් 1000යි එක ස්ලොට් එකකට. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මේ උදේ කීයටද මේක පටන් ගන්න කියලා. අපි හිතමු උදේ 6 ඉඳලා ඉවර වෙන වෙලාව. ඒ කියන්නේ අපි මේක හරියටම 12ට ඉවර කරනවා. එතකොට මේක හැමදාමද නැත්නම් සතිය දවස් වලට විතරක්ද වීකෙන්ඩ්ස් වලට විතරද කියන එකත් අපිට මෙතනදී දාන්න පුළුවන්. අපි හැම දවසම දැම්මොත් අපිට හැම දවසකම මේ ස්ලොට්ස් ටික මේ අදාළ මුදලට පෙන්නනවා. ඊට පස්සේ අපිට දෙන්න තියෙන save changes කියන එක. ඊට පස්සේ මෙතනදී පෙන්නනවා මේ අදාළ අපි දාපු මුදල කොච්චර ස්ලොට්ස් ප්‍රමාණයක් තියෙනවද, ඒ ස්ලොට් එක ඩියුරේෂන් එක. ඊට පස්සේ අපිට පුළුවන් ඕන නම් මේක ඩිලීට් කරන්න. ඩිලීට් කරපුවාම මේ ආපහු අපිට ඕන නම් අලුත් ඩියුරේෂන් එකක් දාලා අලුත් ප්‍රයිසස් දාලා අලුතින් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ manage code කියන එකට ගියාම ආයෙත් අපිට බලා ගන්න පුළුවන් මොනවාද අපේ codes කියලා. එහෙම තමයි අපි අපේ codes ටික අපි වෙනස් කරගන්නේ. තව අපිට පුළුවන් මේ slot එකක් ඇතුළට ගිහිල්ලා එක slot එකක් ඇතුළට ගිහිල්ලා ඒ slot එකේ අපි හිතමු අපිට ඕනේ ඒ මුදල වෙනස් කරගන්න. අපිට මේ 3500ක 2500ට කරගන්න ඕනේ. එතකොට මෙතනදී අපිට පුළුවන් save changes දෙද්දි ඒක දවස් 7ටම දානවද නැත්නම් සඳුදාට විතරද නැත්නම් weekdays වලට විතරද ඒ විදිහට අපිට ඒක set කරගන්න. අපිට පුළුවන් අපි දවස් 7ටම දානවා නම් මේක select කරන්න. නැත්නම් සඳුදාට විතරක් නම් දාලා apply දෙන්න. එතකොට ඒක ඒ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට අපිට පෙන්නනවා මේ ස්ලොට් එක මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ ඒක එනවා වෙනම ටැබ් එකක් විදිහට. ඊට පස්සේ ඒකේ අපේ ප්‍රයිස් එක පෙන්නනවා.